ඉක්මනට සුදු වෙන්න ආසද? එහෙනම් මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාට. අද අපි කියනවා කිසිදු ආලේපනයක් නැතුව ඔයාලගේ ශරීරය සුදු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ශරීරය දීප්තිමත් කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කිහිපයක් ගැන. අපි වීඩියෝ එකට යමු. ගොඩක් ගැහණු ළමයි ලස්සනට ඉන්න ආසයිනේ. සමහරු ඒ වෙනුවෙන් හුඟක් දේවල් කරනවා. විශේෂයෙන්ම තමන්ගේ හැමේ පැහැය තව පොඩ්ඩක් හරි ලා පාට කරගන්නකින් තමන්ගේ ලස්සන වැඩි වෙනවා කියලා ගොඩක් ළමයි හිතනවා. සමහරුන්ගේ ස්වාභාවිකම පැහැපත් සමක් තියෙනවා. තවත් සමහරුන්ට ඒක එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඔතනදී තමයි අපේ කට්ටියගේ කටේ ලොකුවටම තියෙන වචනයක් තමයි මේ ග්ලූටතියෝන් කියන්නේ. මේක අපේ ඇඟේ හැදෙන ප්‍රතිඔක්සිකාරකයක්. සමහර වෙලාවට අපේ ඇඟේ ග්ලූටතියෝන් මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ නරක කෑම පුරුදු, ලෙඩ රෝග, ආතතිය වගේ දේවල්. වයසට යනකොටත් මේ මට්ටම අඩු වෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේ මට්ටම වැඩි කරගන්න පුළුවන් ස්වාභාවික ක්‍රම කිහිපයක් ගැන අද අපි ඔබට කතා කරන්න. අංක 1. සල්ෆර් වැඩි කෑම ගන්න. මොකද මේ සල්ෆර් කියන්නේ? සල්ෆර් කියන්නේ ග්ලූටතියෝන් හදන්න අත්‍යවශ්‍යම ඛනිජයක්. මේක තියෙන්නේ එළකිරි, මාළු, කුකුල් මස් වගේ ප්‍රෝටීන් වැඩි කෑමවල. ඒ වගේම බ්‍රොකොලි, ගෝවා වගේ එළවලු වලත් මේ සල්ෆර් තියෙනවා. මේවා කන එකෙන් ග්ලූටතියෝන් මට්ටම වැඩි වෙනවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. සුදු ලුණු, රතු ලුණු වගේ මේ දේවලුත් මේකට එකතු කරගන්න පුළුවන්. අංක 2. විටමින් C වැඩිපුර ගන්න. මොනවද විටමින් C කියන්නේ? විටමින් C කියන්නේ ග්ලූටතියෝන් වලට ලොකු උදව්වක් කරන දෙයක්. මේක ග්ලූටතියෝන් නිකරුණේ වැය වෙන එක වළක්වනවා. ස්ට්‍රෝබෙරි, පැංගිරි කුලයේ පළතුරු, පැපොල් වගේ කෑමවල මේ විටමින් C ගොඩක් තියෙනවා. සමහර අධ්‍යයන වලින් පෙන්වලා තියෙනවා විටමින් C සප්ලිමන්ට් එකක් ගත්තම ග්ලූටතියෝන් මට්ටම 118ක් 47ක් අතර වැඩි වෙනවා කියලා. අංක 3. සෙලනියම් තියෙන කෑම ගන්න. මොනවද මේ සෙලනියම් කියන්නේ? සෙලනියම් කියන්නේ ග්ලූටතියෝන් ක්‍රියාකාරීත්වයට උදව් වෙන තවත් ඛනිජයක්. හරක් මස්, කුකුල් මස්, මාළු, රතුබත් වගේ දේවල් වලින් මේ සෙලනියම් ගන්න පුළුවන්. දවසට මයික්‍රෝග්‍රෑම් 55ක් වගේ සෙලනියම් ගන්න එක හොඳයි කියලා කියනවා. අංක 4. ග්ලූටතියෝන් වැඩිපුර තියෙන කෑම ගන්න. ග්ලූටතියෝන් ස්වාභාවිකම තියෙන කෑම වර්ගයක් තියෙනවා. ඒ තමයි නිවිටි, අලිගට peer වගේ කෑම වර්ග. හැබැයි මේවා කනකොට ග්ලූටතියෝන් එච්චර හොඳට ශරීරයට උරා ගන්නේ නැහැ. ඒ වුණත් මේවා ඔක්සිකාරක ආතතිය අඩු කරන්න උදව් වෙනවා. අංක 5. සුව පහසු නිින්දක් ලබා ගන්න. දිගු කාලීනව නිින්දක් නැති වුණොත් ඔක්සිකාරක ආතතිය අඩු වෙලා ග්ලූටතියෝන් මට්ටම අඩු වෙනවා. ඒ නිසා හැමදාම හොඳට පැය 7ක් 8ක්වත් නිදා ගන්න එක ග්ලූටතියෝන් මට්ටම පවත්වාගෙන යන්න උදව් කරනවා. අංක 6. නිතිපතා ව්‍යායාම කරන්න. නිතරම ව්‍යායාම කරන එකෙන් ප්‍රතිඔක්සිකාරක මට්ටම වැඩි වෙනවා. විශේෂයෙන්ම ග්ලූටතියෝන්, කාඩියෝ හා වේට් ට්‍රේනින් එකටම කරන එක තමයි හොඳ ප්‍රතිඵලය දෙන්නේ. අංක 7. වැඩිපුර මත්පැන් බොන එකෙන් වළකින්න. ඕනෑමට වඩා මත්පැන් පානය කරන එකෙන් ග්ලූටතියෝන් මට්ටම අඩු වෙනවා. විශේෂයෙන්ම පෙනහළු වල. මත්පැන් බොන කෙනෙක්ගේ පෙනහළු වල ග්ලූටතියෝන් මට්ටම 80ක් 90කින් අඩු වෙනවා. ඒ නිසා මත්පැන් පානය සීමා කරන එක ග්ලූටතියෝන් මට්ටම නිරෝගී තියාගන්න වැදගත්. මම කියනවට මේ දේවල් ටික මාසයක් එක දිගට අනුගමනය කරන්න. ඔයාලටම තේරෙයි ඔයාලගේ ශරීරයේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් my points අපිව subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි මේවට විසඳුම් හොයන ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.